තෙරුවන් සරණයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කල්යාණ මිත්‍ර පින්වතුනි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කොට වසර කීපයක් මුළුල්ලේ විකාශනය කෙරුණු මෙම සදහම් දේශනා මාලාව අප කල්යාණ මිත්‍රයන් සියලු දෙනාගේම භාවනා මාර්ග දියුණු කර ගැනීමටත් ඔවුන්ගේ දහම් දැනුම වර්ධනය කර ගැනීමටත් විශාල උපකාරයක් වුණා. අද දවසෙත් අප බලාපොරොත්තු වෙන්නේ එවැනිම ආනිසංසදායක උත්තරීතර දහම් කරුණු ශ්‍රවණය කරමින් මහත් වූ පුණ්‍ය ධර්මයන් පොදවා ගන්නටයි. ඒ සඳහා අපගේ පාද නමස්කාර පූර්වක ගෞරවනීය ආරාධනය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දම්සුව ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක තැන්පත් අවසරයි අතිපූජනීය ඉහළ ගොකරැල්ලේ පාසාදික ස්වාමින් වහන්සේ වෙතටයි. අපි ගෞරවණීයව පාද නමස්කාර පූර්වකව මෙම උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට මෙසේ ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ, ඕකාසහම් බන්තේ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ බන්තේ. තුතියම්පි අහම් බන්තේ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ බන්තේ. තතියම්පි අහම් බන්තේ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේත මේ බන්තේ අනුකම්පං උපාදාය. යමහං වදාමි තං වදේත. ආම බන්තේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. 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 බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධීරස්ස විගත මෝහස්ස පභින්න කීලස්ස විජිත විජයස්ස අනීගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස
විසමන්ත රස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේ වෙසක් පුන් පොහෝ දිනය අරමුණු කරගනිමින් උදෑසන සිට මේ දක්වා සීල භාවනා වැඩසටහන් ආදිය පවත්වලා දවස මුළුල්ලේ භාවනා මාර්ග සූත්‍ර දේශනා ආදී අධ්‍යයනය කරමින් තමන්ගේ කුසල ධර්මයන් වර්ධනය කරගෙන අද සූදානම් වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අසිරිමත් වූ සුවිශේෂ වූ දේශනාවක් සිද්ධ කරන්නටයි. අද දවසේ වෙසක් පුන් පොහෝ දිනය බුද්ධ වර්ෂ 2569 වෙනි පොහොය තමයි අද දවසේ අපි එහෙම නැත්නම් වෙසක් පොහොය තමයි අපි අද සමරන්නට යෙදෙන්නේ. භික්ෂුන් වහන්සේලාගේ උපෝසත දින දර්ශනයට අනුකූලව අද තමයි වෙසක් පුන් පොහෝ දිනේ යෙදෙන්නේ. අදින් හරියටම වසර 2569කට පෙර තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානට යෙදුනේ. ඒ වගේම අදින් වසර 2614කට පෙර තමයි තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ ලබන්නට යෙදුනේ. ඒ වගේම අදින් වසර 2664කට පෙර තමයි තථාගතයන් වහන්සේ 2549කට පෙර තමයි තථාගතයන් වහන්සේ මෙලොව එළිය දුටුවේ බුදුරන් වහන්සේගේ උපත සිද්ධ වුණේ. ඉතින් ඒ සුවිශේෂ දවසේ අපි තථාගතයන් වහන්සේ ගැන කියවෙන තථාගතයන් වහන්සේගේ ගුණ පිළිබඳ කියවෙන උතුම් දේශනාවක් තමයි අපි අහන්නට යෙදුනේ. තථාගතයන් වහන්සේගේ ගුණ අනන්තයි අපරිමාණයි. මෙතකයි කියලා තථාගතයන් වහන්සේගේ ගුණ පිළිබඳව අපිට කියලා නිමා කරන්නට බෑ. ලස්සන ගාතාවක් තියෙනවා. බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං කප්පම්පිචේ අඤ්ඤම භාසමානේ කීයේත කප්පේ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස කියලා. ඒ කියන්නේ බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං, මේ ලෝකේ බුදු කෙනෙක්ගේ ගුණය කියන්නට පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, බුද්ධෝපි බුද්දස්ස, බුදු කෙනෙක් පමණමයි බුදු කෙනෙකුගේ ගුණය කියන්නට පුළුවන්. එහෙම නැත්නම් බුදු කෙනෙකුගේ නියම ගුණ දක්වන්නට පුළුවන්, පෙන්වන්නට පුළුවන් යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ තවත් බුදු කෙනෙක් පමණමයි. බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේ නමක්ගේ කතාවේ නේද, දේශනාවේ වේගය දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා වැටහෙන විදිහේ තාමත්ම වේගයෙන් වචන භාවිතා කිරීමේ හැකියාවක් තථාගතයන් වහන්සේට තියෙනවා. එච්චර වේගයෙන් කතා කරලා බුදු කෙනෙක් තවත් බුදු කෙනෙක් ගැන දන්නා සියල්ල විග්‍රහ කරන්නට ගියොත් කීයේත කප්පේ චිරදීග මන්තරේ, කල්පයක් මුළුල්ලේ ඒ දේශනාව ඉදිරිපත් කළත් වන්නෝන කීයේත තථාගතස්ස, තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනාව කියලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. බුදු කෙනෙක් කල්පයක් තිස්සේ බණ කිව්වත් තථාගතයන් වහන්සේගේ ගුණ කියලා ඉවර කරන්න බෑ. බුද්ධෝපි බුද්දස්ස බණේ වන්න, බුදු කෙනෙකුට පමණමයි පුළුවන් තවත් බුදු කෙනෙක්ගේ ගුණය කියන්නේ. එච්චර බුදු කෙනෙක් කියලා කියන්නේ කොයි වගේ ගුණයකින්, කොයි වගේ ශ්‍රේෂ්ඨත්වකින් යුක්ත උතුමන් වහන්සේ නමක්ද කියන එක සිව්පිලිසි ව්‍යාපත්ලාභී මහරහතන් වහන්සේලාට තියා. බුද්ධ ශාසනයේ සර්වශ්‍රේෂ්ඨ ප්‍රඥාව තියෙන එකම නේද, සර්වශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාවක් තියෙන ධම්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නේද, සර්වශ්‍රේෂ්ඨ වූ 이르දි බල ප්‍රාතිහාර්ය තියෙන මුගලන් මහරහතන් වහන්සේටවත් ඒ වගේ වැටහීමක් නැහැ. තවත් බුදු කෙනෙකුට පමණමයි පුළුවන් සම්මා සම්බුදු කෙනෙක් පමණයි සම්මා සම්බුදුගේ ගුණ සම්පූර්ණයෙන්ම දන්න. ඉතින් සම්මා සම්බුදු කෙනෙක් තවත් සම්මා සම්බුදු කෙනෙක් පිළිබඳව කල්පයක් ධර්ම දේශනා කළත් බුදු ගුණ කියලා ඉවර කරන්න බෑ. ඒ වුණාට මේ නවාරහදී බුදු ගුණය පදනම් කරගෙන අද නේද, තෙසත්ත්‍ය ඥාන පදනම් කරගෙන අපි බුදුන් වහන්සේගේ ගුණය තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. මේ ගාථාවේ සඳහන් කළේ උපාලි ගෘහපතිතුමා බුදුරන් වහන්සේගෙන් ධර්මය අහලා ඒට හිත හොඳට පහදවාගෙන තථාගතයන් වහන්සේගේ ගුණ සමුදායක් ඉදිරිපත් කරනවා. අද අපි කතා කරන්නේ උපාලි සූත්‍රය නෙමෙයි. අද අපි කතා කරන්නේ උපාලි සූත්‍රයේ තුල තථාගතයන් වහන්සේ පිළිබඳ, ඒ බුදු ගුණ පිළිබඳව උපාලි ගෘහපතිතුමා ඉදිරිපත් කරපු ගාථා පන්ති ටික.
සම්පූර්ණ සූත්‍රය කතා කරන්න අපිට වෙලා මදි. ගොඩාක් දිග සූත්‍රයක් ඒක. සහ ඉතාම රසවත් සූත්‍රයක්. අපි විශේෂයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සූත්‍රයේ ගාථා පන්ති ටික. මේ සූත්‍රයේ පටන් ගන්නෙම ඒකං සමයං භගවා නාලන්දායන් විහෙරති පාවාරික අම්බවනේ තේනකෝ පනේ සමයන නිගණ්ඨෝ නාතපුත්තෝ නාලන්දං පටිවසති මහතියා නිගණ්ඨ පරිසාය සද්ධින්. මේ කාලේ බුදුන් වහන්සේ නාලන්දා නුවර වැඩ ඉන්නකොට නාලන්දා නුවර තිබ්බ පාවාරික කියලා අඹ වනයක්. නේද? පාවාරික අඹ වනයේට පාවාරික අඹ වනය කියන නම යෙදුනේ පාවාරික කියලා සිටු කෙනෙක් හිටියේ. ඒ සිටුතුමාගේ අඹ වනය. ඉතින් ඒ නිසා මේ වනයේ වාසය කරනකොට තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොට නිගණ්ඨනාථ පුත්තත් මොකද උනේ? ඒ කිට්ටු පළාතකම මේ නාලන්දා නුවරම කිට්ටු පළාතක විශාල නිගණ්ඨ පිරිසකුත් එක්ක නේද මේකෙම කියන්නේ මේ සූත්‍රයේ කතා කරන්නෙම නේද මහතියා නිගණ්ඨ පරිසාය සද්දින් බෝ ලොකු පිරිසක් සමග හිටියා කියලා කියන්නේ. ඉන්නකොට හිටියා කෙනකොට දීගත පස්සී නිගණ්ඨෝ නාලන්දායන් පින්ටාය චරිතා පච්චාබත්තම් පිණ්ඩපාතිකන්තෝ යේන පාවරකම් වනං තේන උපසංකම. නාලන්දා නුවර පිණ්ඩපාත ගිහිල්ලා කවුද දීගත පස්සී කියලා හිටියා. තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලෙම නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකෙක්. ඉතින් මේ දීගත පස්සේ මොකද උනේ? පිණ්ඩපාතයෙන් ඉවර කරලා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න මේ පාවාරික අඹ වනයේට මේ දීගත පස්සේ ආවා. ඇවිල්ලා මේ වන්දනා කරේ නෑ නේද? වන්දනා කරනවා නම් කියනවනේ නේද? මේ භගවන්තං මේ අභිවාදෙත්වා කියලා එහෙම කරේ නෑ. උපසංකමිත්වා ළඟට ගිහිල්ලා භගවතා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං විතිසාරෙත්වා ඒකමන්තං අට්ඨාසෙ. එච්චරයි. ඒ කියන්නේ සතුටු වෙන කතාව. සම්මෝදනය කියලා කියන්නේ සතුටු වෙන කතාව. සතුටු කතාවේ යෙදিলা නේද? ඒ කියන්නේ ආගිය තොරතුරු වගේ කොහොමද භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඩ ඉන්නවද? මේ දවස්වල දේශගුණේ කොහොමද? ආහාර පාන ප්‍රත්‍ය කොහොමද? ඒ වගේ සාමාන්‍ය ඒ කාලේ තිබ්බ අද වගේ කොහොමද? මොකද කරන්නේ මේ දවස්වල වගේ ප්‍රශ්න මේ වගේ පොඩි සුවද කතා බහක් ගිහිල්ලා තථාගතයන් වහන්සේ නේද? පැත්තකින් එතන ඒ හරිය තිබ්බ වාඩි වෙන්න තැනක් වාඩි වුණා. වාඩි වෙලා ඇහුවා එතන තියෙනවා භික්ෂුන් වහන්සේලාට වාඩි වෙන ආසන. ඉතින් ඒ ආසනයක් පෙන්ලා බුදුන් වහන්සේ මොකද කළේ? නේද? වාඩි වෙන්න කියලා කිව්වා. කොහොමද කිව්වේ? මෙන්න මෙතන තියෙනවා නේද? මේ හැපැත්තේ පොඩි ආසනයක් තියෙනවා. මෙතන මේ ආසන දෙන කැමති ආසනයක් අරගෙන වාඩි වෙන්න නේද කියලා. සංවිජ්ජන්තිකෝ ආසනානි කියලා කිව්වා නේද? කැමති මෙතනින් කැමති ආසනයක් අරන් වාඩි වෙන්න කියලා කිව්වා. එතකොට මොකද උනේ? ඒවං උත්තේ දීගතපස්ස නිගණ්ඨෝ අඤ්‍යතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒතකොට ලොකු ආසන තිබිලා තියෙනවා. එහෙම එකක් ගන්න නැතුව ටිකක් පොඩි පුටුවක් අරගෙන පැත්තකින් වාඩින පුටුවක් කියන්නේ මේ ආසන කියන්නේ ඒ කාලේ පුටු නෙමෙයි මේ ඇඳි පුටු වගේ වෙන නෙමෙයි පොඩි පීඨිකාවල් වගේ කියන්නේ භාවනා කරන්න පුළුවන් පොඩි ආසන වගේ ඒවා තියෙනවා. උස නැහැ වැඩි කකුල් පොඩි ඒ වගේ ඒවා තිබ්බේ. ඒ වගේ තමයි පරියන්කෙන් වාඩි වෙන්න පුළුවන්. එහෙම තමයි වාඩි වෙන්නේ ඒ කාලේ. එහෙම වාඩි වුණා. ඊට පස්සේ ඇහුවා නේද? දීගත පස්සෙත් එක්ක බුදුරන් වහන්සේ නේද? මේ කර්ම විෂය පිළිබඳ යම් නේද? සාකච්ඡාවකට එනවා නේද? ඒ සාකච්ඡාවකට ඇවිල්ලා එතන ඉඳලා දීර්ඝ මේ එතන ඉඳලා කතාව පටන් ගන්නවා නේද? ඊට පස්සේ මේ කතාවෙන් නේද? මේ දීගත පස්සේ ඉදිරිපත් කරනවා තථාගතයන් වහන්සේට මේ නිගණ්ඨනාථ පුත්තගේ කර්ම විශ්ය උගන්වන ආකාරය. ඒගොල්ලන් එක දණ්ඩ කියන වචන තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ දණ්ඩ කියන වචනෙන් තමයි ඒක මේ යෙදෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව මේ එයා කියනවා කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. මේ තුනෙන් කෝකද බලවත් කියන කාරණේ පිළිබඳ වාදයක් අදහසක් ඇති වුණා. ඊට පස්සේ මොකද උනේ? මේ අදහසේදී තථාගතයන් වහන්සේත් එක්ක නේද? ඒ කතා කරපු කතාවට එකඟුනේ නැහැ. ගිහිල්ලා මොකද නිගණ්ඨනාථ පුත්තටත් මේක කිව්වා නේද? ගිහිල්ලා අන්තිමට මොකද මේක
උපාලි ගෘහපතිතුමා දක්වා පණිවිඩය ගියා. උපාලි ගෘහපතිතුමා මොකද කළේ? නේද? මේ කාරණේ ගැන මම සාකච්ඡා කරන්නම් කියලා නිගණ්ඨනාථ පුත්තර ඇවිල්ලා දීඝසපත් තපස්වික කියනකොට එතන අහගෙන ඉන්නවා. මම ගිහිල් තථාගතයන් වහන්සේට ගැන කතා කරන්න. මේ අපි කතා කරන කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන එකෙන් ප්‍රබලම කාය දණ්ඩයයි. තථාගතයන් වහන්සේ කියනවා කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ තුනෙන් ප්‍රබලම මනෝ දණ්ඩයයි කියලා. අපි මම ඒක සාකච්ඡා කරන්නම්. ඒකත් නෙමෙයි කිව්වේ නේද? කිව්වා මම තථාගතයන් වහන්සේ වෙහෙසටපත් කරන්න මට හොඳට පුළුවන්, මට හොඳට වාද විවාද කරන්න පුළුවන් නේද? මම ගිහිලා වාද කරන්න නේද? මම ගිහිලා වාද කරන්නම්. වාද කරලා මේ තථාගතයන් වහන්සේට වෙහෙසටපත් කරන්න. වයසක නේද? වයස්ගත වූ එළුවෙක්ව ඒ අයගේ ලොම් වලින් ඇදලා මුහුණේ රැවුලෙන් ඇදලා එහෙට මෙහෙට කරලා වෙහෙසටපත් කරනවා වගේ මං වෙහෙසටපත් කරන්න නේද? මම නේද මේ වතුර භාජනයක් එහෙට මෙහෙට කලත්තනවා වගේ මම කලත්තලා උන්වහන්සේගේ දැනුම ඥානය කලත්තලා වෙහෙසටපත් කරන්නම් කියලා. මොකද උනේ? වහසි බස් තොරලා උපාලි ගෘහපතිතුමා කිව්වා මම ගිහිල්ලා මේ වාදෙට යන්න නේද? හැබැයි ඒ වෙලාවේ දීගතපස්ස කියලා නැහැ. මේක නම් හරියන්නේ නැහැ. නකෝ මේ තම්බන්තේ රුංචිතියන් උපාලි ගෘහපති සමනස්ස ගෝතමස්ස වාදං අරපේ සමනෝහි බෝගන්තේ ගෝතම මායාවී ආවට්ටනින් මායං ජානාති යායන් අඤ්ඤතිත්‍යානං ශාවකේ ආවට්ඨේති. දීගතපස්සි කියනවා උපාලි ගෘහපතිතුමා නම් යවන්න එපා. තථාගතයන් වහන්සේ ගාව එක්තරා මායාවක් තියෙනවා. ඒකට කියන්නේ ආවර්තනීය මායාව කියලා. ආවට්ටනීයං මායං. කවුරු හරි නිගණ්ඨ ශ්‍රාවකයෙක් හරි අන්න තීර්ථක ශ්‍රාවකයෙක් හරි ගියොත් තථාගතයන් වහන්සේ ආවර්තනීය මායාව භාවිතා කළ යව ඇද ගන්නවා. මේ ආවර්තනය කියලා කියන්නේ කරකලා ගන්නවා කියන එකනේ. කරකලා ගන්න පුළුවන් මායාවක් තියෙනවා නේද? එහෙම ඇති මායාවක් නැහැ. තථාගතයන් වහන්සේ සත්‍ය කතා කරනකොට ප්‍රඥාවන්තයට ඒක තේරෙනවා. එච්චරයි. ඉතින් දීගතපස්සි මේක කොමාරි නවත්තන්න උත්සාහ කරා. හැබැයි හරි ගියේ නෑ නේද? උපාලි ගෘහපතිතුමා බුදුරන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා ඉතින් එතන ඉඳලා කතාව නේද සූත්‍රයේ තියෙනවා වාදයකට පැටළුණා. මේ වාදෙදී බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණේ තමයි වඩා ප්‍රබල මනෝ දණ්ඩය කියන එක. නැත්තම් මනෝ කර්ම කියන එකයි. මොකද මනෝ කර්ම කාය සහ වාචා දෙකටම බලපාන නිසා. කාය වචනෙන් මනස නැතුව වැඩ කරන්න බැරි නිසා ඒ නිසා වඩා ප්‍රබල වෙන්නේ මනස කියන එක කිව්වා. ඊට පස්සේ ඊළඟ කාරණේ උපාලි ගෘහපතිතුමා කියනවා නෑ බුදු ශාසනයේ හැටියට වඩාම ප්‍රබල වෙන්නේ මේ නිගණ්ඨ ශාසනයේ හැටියට වඩාම ප්‍රබල වෙන්නේ කාය දණ්ඩයයි. මොකද කාය තමයි බලවත්. මනසට පුළුවන් හිතන්න විතරයි. කාය වචනයට පුළුවන් කියන්න විතරයි. කායට තමයි කරන්න බැහැ. කාය තමයි බලවත්ම කියලා. එහෙනම් කාය දණ්ඩය තමයි බලවත්. අනිත් ඒවා බලවත් නෑ කියලා මේ වාදේ දිගට ගියා. ඊට පස්සේ ඒ කාරණෙත් එක මොකද උනේ? ලොකු වාදයක් ඇති වෙලා තථාගතයන් වහන්සේ ඔප්පු කරලා පෙන්නවා උපාලි ගෘහපතිතුමාට බලවත්ම මනෝ දණ්ඩය කියන නැත්තම් මනෝ කර්මය තමයි බලවත්ම කියන කාරණේ ඔප්පු කරලා පෙන්නවා. ඊට පස්සේ උපාලි ගෘහපතිතුමා කියනවා තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ පළවෙනි වාදයේ කාරණා ඉදිරිපත් කරනකොට මම දන්නවා ඔබ වහන්සේ නිවැරදි කියලා. හැබැයි මම ඔබ වහන්සේගේ වාදයට ආස නිසා වහන්සේ මේ කරුණ ඉදිරිපත් කරන ක්‍රමයට ආස නිසා තමයි මම තව වාද කරුණු ඉදිරිපත් කර මේ උත්සාහවත් උනේ වහන්සේගේ ප්‍රඥාව වහන්සේගේ මේ ඥානය බලන්නයි මම මේ උත්සාහවත් උනේ කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පිළිබඳව උපාලි ගෘහපතිතුමාට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේ ධර්ම සාකච්ඡාව ඉවර වෙලා තථාගතයන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියන එක නේද? තථාගතයන් වහන්සේ කොච්චර උසස් වූ කෙනෙක්ද? තථාගතයන් වහන්සේගේ ගුණ කොච්චර උත්තරීතර භාවයට පත් වුණු උතුමන් වහන්සේ නමක්ද කියන කාරණේ හොඳටම තේරෙනවා නේද? ඉතින් මොකද උනේ? තථාගතයන් වහන්සේගේට වන්දනා කරලා නේද? තථාගතයන් වහන්සේ දිහාට දොහොත් මුදුන් දීලා වන්දනා කරගෙන අර උතුරු සළුව ඒකාංශ කරගෙන වන්දනා කරගෙන ගාථා 10ක් කිව්වා.
මෙන්න මේ ගාථා 10 තමයි ඉස්සලාම මාතෘකා කරගත්තේ. ඒ ගාථා 10කින් තථාගතයන් වහන්සේගේ ගුණය, තථාගතයන් වහන්සේ කොයි විදිහටද උපාලි ගෘහපතිතුමා හඳුනගත්තේ කියන එක දක්වනවා. මෙතනදී පේනවා අපිට තථාගතයන් වහන්සේව හඳුනගෙන තියෙන උපාලි ගෘහපතිතුමා කිසිම වෙලාවක උන්වහන්සේ ඉපදුනා වූ ශාක්‍ය කුලයෙන් හෝ රාජ්‍යත්වයෙන් හෝ ගිහි කාලේ තිබ්බ ධන දහන්නයෙන් හෝ නෙමෙයි, තථාගතයන් වහන්සේගේ ඥාණයෙන්, ගුණයෙන්, කරුණාබල මහිමයෙන් තමයි හඳුනගත්තේ. මොකද්ද දේශනා කළේ? ධීරස්ස විගත මෝහස්ස පබින්න කීලස්ස විජිත විදයස්ස අනීගස්ස සුසම චිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙසමන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. හැම ගාතාවකම නේද බුදුගුණ සම්මර්ෂණය, බුදුගුණ සම්මිශ්‍ර කරලා කොටස් 10 10 බැගින් ගාථා 10ක් ඉදිරිපත් කරනවා නේද. පළවෙනි එක මොකද්ද? ධීරස්ස විගත මෝහස්ස, තථාගතයන් වහන්සේ නේද ධීරයි, ඒ කියන්නේ පාණ්ඩිත්‍යයෙන් යුක්තයි. තථාගතයන් වහන්සේ සියලු පැනයන්ට පිළිතුරු දන්නා, සියලු පැනයන්ට නිවැරදිව පිළිතුරු දෙන්නට හැකි පාණ්ඩිත්‍ය ස්වභාවයක් සහිතයි. තථාගතයන් වහන්සේට සැඟවුණු නුවණක් නැහැ. ඒ නිසා පාණ්ඩිත්‍ය භාවයක් තියෙන විගත මෝහස්ස, මේ මෝහ මල 100%ක්ම තමන්ගේ సంతාණයෙන් ප්‍රහාණය කරපු, ඉවත් කරපු නේද? පබින්න කීලස්ස නේද? හරිම ප්‍රබල කතාවක්. පබින්න කියලා කියන්නේ කීල කියලා, චේතෝ කියලා කියන උල් වලට නේද? මේ සිතේ තියෙන කාම අරමුණු පදනම් කරගෙන සකස් වෙන මේ වේදනා නේද? ඒ විඳින ස්වභාවයන් නේද? ඒ කෙලෙස් ධර්මයන් බුදුන් වහන්සේ උල් එහෙම නැත්තම් නේද? ආයුධ වගේ උල් වගේ, කීලය කියලා කියන උලකට උල් උපමා කරනවා. ඉතින් තථාගතයන් වහන්සේ ඒ සිතට හානි කරන්න පුළුවන්, අකුසල රැස් කරන්න පුළුවන්, සිතේ තියෙන දියුණුව පහ කරන්නට පුළුවන් මේ ශෝක හුල්, මේ උල් නේද? මේ කාම අරමුණු සිඳ බිඳ දැම්ම, පබින්න කියලා කුඩු කරලා දැම්ම. ඒ උලක් නේද? ඒ හොයාගන්නවත් ඇති වෙන විදිහට විනාශ කරලා දැම්ම කියලා කියනවා. විජිත විජයස්ස, විජය කියලා කියන්නේ මොකද්ද? විජිත විජයස්ස, තමන් වහන්සේගේ ශේෂ්ත්‍රයෙන් ජයග්‍රහණය කළා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කාම ලෝකෙන්, රූප ලෝකෙන්, අරූප ලෝකෙන් නැත්තම් කාම රූප අරූප යන විජිතයන්ගෙන් නිදහස් වෙලා, ඒවා දිනලා ජයග්‍රහණය කරලා නිර්වාණ විජිතේ, නිර්වාණ භූමියට ප්‍රාප්ත වුණා නේද? දසමාර සේනාව පරාජය කරලා, සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරලා, සියලු ආකාරයේ තියෙන ආශ්‍රව ටික නැති කරලා, තදංග වික්ඛම්මන සියල්ල ප්‍රහාණය කරලා, සියලු බුද්ධකාරක ධර්ම වර්ධනය කරලා මොකද උනේ? හාත්පස ජයග්‍රහණයක් ලැබ තථාගතයන් වහන්සේ නමක් තථාගත භාවයට පත් වෙනකොට වහන්සේ සර්වඥතා ඥානය අවබෝධ කරගෙන සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ උතුම් වූ ගුණාංගයන් පිහිටියා වූ බුද්ධත්වයේ පිහිටනවා. ඒක මේ තුන් ලෝකේ තියෙන විශිෂ්ටම ජයග්‍රහණය, විජයස්ස කියලා කිව්ව එකයි නේද? ඒ නිර්වාණ විජිතේ ජයග්‍රහණය කරපු, ඒ නිර්වාණය නම් වූ භූමියට ප්‍රාප්ත වුණු බවට පත් වෙච්ච උතුමන් වහන්සේ. අනීගස්ස සුසම චිත්තස්ස, අනීග කියලා කියනවා බය නැහැ කියන එක නේද? අනීග කියලා කියනවා තථාගතයන් වහන්සේට නිර්භය වූ ස්වභාවයක් තියෙනවා තථාගතයන් වහන්සේ නේද? එතකොට මේක රහතන් වහන්සේලාට ඇත්තටම කියනවා, මොකද තමන්ගේ හිතේ රාග දේශ මොහ නැත්තම් ඒ බය කියන එක ඇති වෙන කිසිම හේතුවක් නැහැ. ඒ නිසා නිර්භය වූ භාවයෙන් යුක්තව සුසම චිත්තස්ස, සම සුසම, සුසම කියලා කියනවා මනා වූ සමතුලිත භාවයක්. තථාගතයන් වහන්සේගේ සිතක් තරම් සමතුලිත සිතක් මේ ලෝකේ තවත් හොයන්න නැහැ. තථාගතයන් වහන්සේගේ සිත කියලා කියන්නේ සමන, මේක සුසම වූ සිතක්, මනාසයෙන් සම වූ සිතක්. තථාගතයන් වහන්සේ මනාසයෙන් සම වූ සිතක් සහිත උතුමන් වහන්සේ නමක්. එනිසා කිසිදු ආකාරයකට තථාගතයන් වහන්සේගේ සිතේ තියෙන සමාන, එහෙම නැත්නම් සම වූ ස්වභාවය නැති කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඊළඟට මේ ලෝකේ යම් සීලයක් ආරක්ෂා කරලා
ඒ සීලය පරිපූර්ණ බවට පත් කරපු අය අතරේ අග්‍රස්ථානයක් තියෙනවා නම් ඒ තථාගතයන් වහන්සේ. බුද්ධ සීලස්ස ආත්ම භාවයක් දෙකක් නෙමෙයි සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ දාන සීල ආදී පාරමිතාවල් පුරාගෙන ඒ හරහා විශේෂයෙන්ම සීල පාරමිතාව වර්ධනය කරගෙන මේ මහා භද්‍ර කල්පය තුල පහළ වෙච්ච පාරමී උපපාරමී පරමත්ත පාරමී විශේෂයෙන්ම සීල පාරමිතාවේ සීල පරමත්ත පාරමිතා දක්වා වර්ධනය කරලා සීලයෙන් වර්ධනය වුණු කෙනෙක් හිටියා නම් ඉහළට ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ තථාගතයන් වහන්සේ. සා බුද්ධ සීලස්ස තථාගතයන් වහන්සේ මනාසේ වැඩුණු මේ තුන් ලෝකයේ උසස්ම සීලයේ සහිත උතුමන් වහන්සේ බවට පත් වෙනවා. සාදු පඤ්ඤස්ස යහපත් සාදු කියන යහපත් දව අග්‍ර වූ ප්‍රඥා ඇති තථාගතයන් වහන්සේ අග්‍ර වූ ප්‍රඥා ඇති මේ තුන් ලෝකෙම ඒහා සමාන ප්‍රඥාවක් දරන්නා වූ කෙනෙක් තවත් නැහැ. සරියුත් මහරහතන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච සියලුම නේද රහතන් වහන්සේලාට වඩා ප්‍රඥාවන්තයි. ඒ වුණාට සරියුත් මහරහතන් වහන්සේ ප්‍රදේශනා කරන තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව අභිමුවේ සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට සම කරන්නවත් බැහැ නේද? දැන් අර කච්චායන මහරහතන් වහන්සේ දේශනා ඇතරම බොහෝ ශ්‍රාවකයෝ මේක දේශනා කළා තියෙනවා. කච්චායන ස්වාමීන් වහන්සේ කිව්වා වගේ නේද? මහරජා මේ පුංචි වී ටිකක් පාත්‍රයට දැම්ම වගේ තමයි මගේ දැනුම සහ මගේ කෞශල්‍ය තථාගතයන් වහන්සේ මහා මේරු පර්වතය තරම් විශාල වී ගොඩක්. ඒ වගේම තමයි මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රඥාව අපි වී වලට උපමා කරොත් පාත්‍රයකට වී පිරෙවුවම කොච්චරක්ද ඒ වගේ ප්‍රමාණයක් නම් තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව මහා මේරු පර්වතය වගේ විශාල වී ගොඩක් ගැහුවත් ඊටත් වඩා විශාලයි කියලා කියනවා. අනන්තයි අපරිමාණයි තථාගතයන් වහන්සේලාගේ ගුණ. ඒකයි සාදු පඤ්ඤස්ස කියලා කිව්වේ. වෙසමන්තරස්ස කියලා කියන්නේ තථාගතයන් වහන්සේ විෂම තරණය කරා නේද? විෂම තරණය කියලා කියන වෙසමන්තරස්ස නේද? මේක ඇත්තටම මේ වෙස්සන්තර කියන නමෙත් තියෙන අර්ථයම තමයි. වෙසමන්තරස්ස කියන්නේ වෙසමන්තරස්ස කියන්නේ වෙස්සන්තර කියන කතාවම තමයි. එතකොට තථාගතයන් වහන්සේ මනවින් මේ කෙලෙස් ගඟ තරණය කළා නේද? අතරම මේ අන්තරණය කියන කතනදී කතා කරන්න පුළුවන් ඕනෑම අපහසු දෙයක් තරණය කරනවා. වෙසන්තර රජතුමා පවා කළේ දන් දෙන්න බැරි දන් දෙන්න අපහසු දේ දුන්නා. කරන්නම බැරිම විදිහේ මේ අපහසුම විදිහේ දෙයක් තමයි මේ දන් ඒ තමන්ගේ දරුවෝ දන් දෙනවා කියන එක. පරමත්ම පාරමිතා පුරන්න දරුවෝ පවා දන් දුන්නා. ඒතර ඒ වගේ තථාගතයන් වහන්සේ එතනදී දරුවෝ දන් දීලා පාරමිතා පිරුවට මෙතනදී නේද සියලු ආකාරයේ ආශ්‍රවද ඒ වගේම කෙලෙස් ධර්මයන්ද නේද නොයෙකුත් තියෙන අනිකුත් අකුසල ධර්මයන්ද සියල්ලම නැත්තරම ඇති කළ ප්‍රහාණය කළ සම්පූර්ණයෙන්ම සංසාරේ නම් වූ ගඟෙන් එතර වුණා තරණය කළා. විමලස්ස විමල කියලා කියනවා මලමැදීම් නෑ කියන අදහසට. නිර්මල කියන වගේ අදහසක් විමල කියන. ඒතර රාග දේශ මොහ ආදී කෙලෙස් මලයන් සම්පූර්ණයෙන්ම දුරු කරපු නිසා භගවතෝ තස්ස ශාවකෝ හමස්මි ඒ ගුණයට ගරු කරලා මම තථාගතයන් වහන්සේට වන්දනා කරමි කියලා වන්දනා කරා. තව ගාතාවක් මේ විදිහේ එක ගාතාවක් ගාතා 9ක් තව තියෙනවා නේද? ඊළඟට අකතංක තිස්ස තුසිතස්ස නේද? අකතංක තිස්ස කියලා කියනවා සැක නැහැ කියන එකට. තථාගතයන් වහන්සේට කිසිදු ආකාරයේ සැකයක් මේ ලෝකේ කිසිදු විෂයක් පිළිබඳව නැහැ. තථාගතයන් වහන්සේ ලෝකේ සියල්ල විග්‍රහ කරේ නැහැ තමයි. හැබැයි තථාගතයන් වහන්සේ සර්වඥයි. අවශ්‍ය දේ විතරයි නිවන් මාර්ගයට අවශ්‍ය දේ විතරයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මොකද හේතුව ඒ සර්වඥ භාවය නිසා තථාගතයන් වහන්සේ දන්නා සියල්ල විග්‍රහ කරන්න ගියා නම් ඒ බුද්ධ කාලේ 540 වසර හොඳටම මදි. ඒ නිසා තථාගතයන් වහන්සේ විසින් නිවන් මාර්ගයට අවශ්‍ය කරන ධර්මය ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය කරන කොටස විතරයි දේශනා කරන්නේ. ඊට අදාළ බාහිර කරුණු තියෙනවා නම් ඒවා දේශනා කරනවා. නැත්නම් පුදෙක් ධර්ම මාර්ගයේ තියෙන මූලික සංකල්ප විතරයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේට නේද කිසිදු ආකාරයේ සැකයකින් තොරව සියල්ල දැනගෙන සියලු ආකාරයේ සත්‍යයන් ගවේෂණය කරලා සියල්ල දැනගෙන තථාගතයන් කිසිම සැකයක් කිසිම දෙයක් ගන්නෑ. තුසිතස්ස ඒ වගේම
මේ ලෝකේ සතුටු සිත් ඇත්තෝ වෙත්නම් තුසිත කියන්නේ සතුටට. මේ ලෝකේ සතුටු සිත් ඇත්තෝ වෙත්නම් ඒ අය අතරේ අගතැන්පත් තථාගතයන් වහන්සේ. එනිසා සතුටින් අග්‍රභාවයට පත් වූ කියන අදහසින් තුසිත කියලා තථාගතයන් වහන්සේ තුසිතස්ස සතුටටපත් වූ වන්ත ලෝකාමිසස්ස මුදිතස්ස. වන්ත ලෝකාමිසය කියලා කියන්නේ ලෝකේ තියෙන සාමාන්‍ය ඕලාරික කාම ගුණයන් ආමිසයන්. ඒ කාම ගුණයන් වන්ත නේද වමනය කරා වගේ වමාරපු වගේ නේද ඒ සියලු කාම ගුණයන් කියන්නේ කිසිදු කාමයක් කිසිදු ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් කිසිදු අරමුණක් සුබයි යහපත් කියලා කියන්න පුළුවන් විදිහේ කිසිම කාම ගුණයක් නැහැ. සියල්ල වමාරා දැම්ම හා සමානයි නේද? ඒක සම්පූර්ණයෙන් බැහැර කරලා කියන අදහසයි. නැවත නේද වමනය කියන වචනෙන් කියන්නේ කිසිම දවසක අපි මේ වගේ දෙයක් ආපහු නැවත ආහාරයට ගන්න නැහැ නේ වගේ තමයි. ඒ හින්දා සම්පූර්ණයෙන්ම බැහැර කළා මේ පංචකාම සම්පත්තීන් කියන අදහසින්. මුදිතස්ස මෘදු සිතක් තියෙන. ඊටාම මෘදු සිතක් තියෙන. තථාගතයන් වහන්සේගේ සිත මහා කරුණාවෙන් යුක්තයි. ඊටාම මෘදු ප්‍රඥාවෙන් අගතැන්පත් වගේම තමයි අතිශය මෘදු තාම කරුණාවන්ත හදවතක් තමයි තථාගතයන් වහන්සේට තමයි තියෙන්නේ. ඒ වගේම කත සමනස්ස මනුජස්ස කත සමන කියලා කියනවා. තථාගතයන් වහන්සේ කතං කරණීයන් කියලා කියන්නේ සමනස්ස කියලා කියන මහානදම නේද? මහානකමට. කත කියලා කියනවා කළා. මහානකම සම්පූර්ණ කරා. මේ පැවිද්ද සම්පූර්ණ කරා. යම් කිසි කෙනෙක් තමන්ගේ පාරමිතා ශීර්ෂයෙන් ඇවිල්ලා මේ බුද්ධ ශාසනය තුළ පැවිද්දක් වඩලායි පැවිද්ද සම්පූර්ණ කරනවාද ඒ අය අතරේ අගතැන්පත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අනුව තථාගතයන් වහන්සේ මොදුනේ නේද? කත සමනස්ස යම් දෙයක් සිදු කළ යුතු සමණයන් වහන්සේලාගේ කත නේද? ඒ දේ සිදු කරපු ඒ දේ සම්පූර්ණ කරපු උතුමන් වහන්සේනමක් බවට පත් නම බවට පත් වුණා. ඊළඟට මනුජස්ස නේද? මනුජ කියලා කියනවා මනුෂ්‍යයන්ගේ ප්‍රධානියට. මනුජය කියලා කියන මනුෂ්‍යයන්ගේ ප්‍රධානියට. එහෙනම් තථාගතයන් වහන්සේ අසහාය වූ මනුෂ්‍ය රත්නයක් නේද? කිසිදු ආකාරයක මනුෂ්‍ය රත්නයකට මිනිසෙකුට මේ ලෝකෙ දෙවෙනි වෙන්නේ නැහැ. එනිසා තථාගතයන් වහන්සේ මනුජස්ස ජේෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ මනුෂ්‍ය රත්නයයි කියලා කියනවා. අන්තිම සාරිස්ස තථාගතයන් වහන්සේ නේද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තව 80ක් අනුව්‍යංජනයෙන් යුක්තව මේ ලෝකයේ පහළ වෙලා ඒ අසහාය වූ උත්තරීතර වූ ගුණාංග දියුණු කරලා නේද අන්තිම සාරිස්ස තමන් වහන්සේගේ අවසන් ශරීරයේ මේ සංසාරේ අවසන් ශරීරයේ දරාගත්ත උතුමන් වහන්සේ නමක් නේද අන්තිම සාරිස්ස අන්තිම ශාරීරස්ස නරස්ස කියලා කියනවා නේද නර කියලා කියනවා මිනිස්යාටත් හැබැයි මෙතනදී අතිශයින් මානුෂීය වූ කියන අදහසයි මෙතන කලින් කියවනේ මනුජස්ස මනුෂ්‍යයන්ගේ ශ්‍රේෂ්ඨය කියන අදහසයි ඒ වගේ මානව ගුණධර්ම පැත්තෙන් ගත්තොත් අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ මානව ගුණධර්ම තියෙන උතුමන් වහන්සේ නමක් කියලා කියනවා නේද අනෝපමස්ස විරජස්ස ඒ නිසාම තථාගතයන් වහන්සේ අනෝපමයි අනෝපම කියලා කියන්නේ උපමා රහිතයි තථාගතයන් වහන්සේට. අතන මේක තවත් තැනක සඳහනවා තථාගතයන් වහන්සේට අනෝපමයි අප්පටිමයි කියලා කියන්නේ මේ උපමා රහිතයි කියලා කියන්නේ මේක හොඳට මතක තියාගන්න සමහරව මේක අල්ලගෙන මේ වැරදි අදහසක් හදා ගන්නවා. අනූපම කියලා කියන අනෝපම කියලා කියනවා තථාගතයන් වහන්සේ උපමා රහිතයි. උපමාවකින් දක්වන්න බෑ. අප්පටිමයි කියලාත් කියනවනේ. ඒ කියන්නේ පිළිමකින් දක්වන්න බෑ. ඒ කියන්නේ පිළිම හදන්න එපා කියලා නෙමෙයි. අනූපම කියලා කියන්නේ තථාගතයන් වහන්සේ යම් දෙයකට උපමා කරන්න එපා කියලා නෙමෙයි. කරන්න බෑ වැඩක් නෑ කියලා. ඒ කියන්නේ පිළිම වහන්සේ නමකට වැඳලා වැඩක් නෑ නෙමෙයි. මතක තියාගන්න මේක පිළිම වහන්සේ නමක් හදලා පිළිම වහන්සේට වැඳලා මේ තථාගතයන් වහන්සේගේ අරමුණින් වැඳොත් පින් සිද්ධ වෙනවා. මොකද තමන්ගේ හිතනේ. ඒ පිළිමකට කරන ගෞරවය තථාගතයන් වහන්සේ කියන ගුණ දැනගෙන නම් කරන්නේ ඒ පිනේ විදිහට වෙනවා. කිසි වෙනසක් නෑ. එකම දේ තියෙන්නේ මෙතනදී තථාගතයන් වහන්සේ නේද
තමන් වහන්සේගේ ස්වභාවයට තථාගතයන් වහන්සේ නමකගේ හිතේ ස්වභාවය උපමාවකින් පෙන්වන්න බෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඒ ශරීරයේ ස්වභාවය උපමාවකින් පෙන්වන්න බෑ. හැබැයි උනට නේද මහා සිංහ රාජයෙක් වගේ තථාගතයන් මේ චන්ද්‍ර මණ්ඩලයක් වගේ තරු පිරිවාරාගත් චන්ද්‍ර මණ්ඩලය වගේ සූර්යා ලෝකය වගේ මහා ධරණීතලය වගේ බුදුන් වහන්සේට විශාල වශයෙන් උපමා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨත්වය ආරෝපණය කරලා. හැබැයි ඒ උපමා තිබ්බට තථාගතයන් වහන්සේ ඒ උපමාවකටවත් ගැළපෙන ඊට වඩා මහත් සෙයින් ශ්‍රේෂ්ඨයි ගුණෙන් ආඩ්‍යයි තථාගතයන් වහන්සේ තමයි නේද ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නතර කිසිම කෙනෙකුට උපමාවකින් පෙන්වන්න බෑ. අනුපමයි. ඒ විතරක් නෙමේ අප්පටිමයි කියලා තියෙනවා. ප්‍රතිමාවකින් කිසිම වෙලාවක තථාගතයන් වහන්සේගේ නියම දෙතිස් මහා පුරුෂ ලක්ෂණය 80ක් අනුව්‍යංජන ලක්ෂණ මතු කරලා තථාගතයන් වහන්සේ පෙන්වන්න බෑ. මේ එතකොට දෙවිවරුන්ටවත් තථාගතයන් වහන්සේගේ රූපේ ඒ විදිහට මවන්න බෑ. එහෙනම් ඉතින් මිනිස්සෙක් පිළිමයක් චිත්‍රයක් අඳින එක කවුරු කරන්නේ? මේ ලෝකයේ පහළ වුණු කිසිදු බුදු පිළිමයක් කිසිදු චිත්‍රයක් තථාගතයන් වහන්සේගේ නියම ස්වරූපය ඉදිරිපත් කරන්න සූදානම් සමත් වෙලා නැහැ. ඒකයි අප්පටිමයි. ප්‍රතිමාවකින් දක්වන්න බෑ. ඒතර බුදුන් වහන්සේ පිළිබඳ උපමා දක්වන්න එපා කියනව නෙමෙයි, ප්‍රතිමා පිළිම හදන්න එපා කියනව නෙමෙයි, ඒවට වන්දනා කරන්න ගරු කරන්න එපා කියනව නෙමෙයි. හැබැයි තථාගතයන් වහන්සේ රූපීය වශයෙන් සහ සංකල්පීය වශයෙන් උපමා සහ ප්‍රතිමා හරහා දකින්න බෑ කියන කාරණේ පෙන්වනවා. හැබැයි උනාට ගුණ වශයෙන් දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේ උදෙසා කරන පිළිමයක් හෝ වේවා උපමාවක් හෝ හරහා දැකලා හිතේ පැහැදීමක් ඇතිවෙනොත් කුසල වෙනවද නැද්ද? කුසල වෙනවා. විශාල කුසලයක් වෙනවා. ඒ නිසා අනෝපමස්සක උපමාවකින් දක්වන්න බෑ තථාගතයන් වහන්සේව. අවසානයේ විරජස්ස නේද? විරජ කියලා කියන්නේ රජස් නෑ කියන එක. නේද? විරජ කියලා කියනවා රජස් නෑ කියන එක. රජස් කියනවද? කිලිටි. රජස් නැති කිලිටි නැති දෙයක්. තථාගතයන් වහන්සේ රජස් නැහැ, කිලිටි නැහැ නේද? ඒ නිසා මොකද උනේ? තථාගතයන් වහන්සේගේ ඒ සුපිරිසිදු කෙලෙස් රජත් ඇති ස්වභාවය ඇතුළු මේ ගුණාංග 20ක් දැන්කෝ මේ ගුණයන්ට මම තථාගතයන් වහන්සේ සරණ යන ශ්‍රාවකෙක් වෙනවා. භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. තුන්වෙනි ගාථාව. අසංසයස්ස කුසලස්ස. අසංසය කියලා කියනවා ඒත් සැක රහිත ස්වභාවයට. කලින් කිව්වා අපි සැකේ ප්‍රහාණය කළා කියලා, සැකේ නැති කරා කියලා. මෙතනදී කතා කරනවා සැක රහිත ස්වභාවය. දැන් කලින් ප්‍රහාණය කරපු සැකයක් නම් තියෙන්නේ නේද? මේ සැක රහිත ස්වභාවයටපත් වෙලා. අසංසයස්ස කුසලස්ස කියලා කියන දක්ෂ භාවය. කුසල කියලා වචනේ දක්ෂ කියනකට දෙනවා. කුසල කියන දක්ෂ භාවය. අතිශය දක්ෂ වූ ස්වභාවයක්. වේනීය කස්ස. වේනීයක කියලා කියනවා විනයන එහෙම නැත්නම් හික්මවන්නා වූ පුද්ගලයා. තථාගතයන් වහන්සේ ඊටාම නිවැරදිව ඊටාම සුන්දර විදිහට ලෝක සත්‍යාව නිවැරදි මාර්ගයේ හික්මුණා. ඒ තමයි වේනයක කියලා කිව්වේ. සාරථී කියලා කියනවා. සාරථී කියවද රථාචාර්යයට ඒ වගේ තථාගතයන් වහන්සේ නිවැරදි මාර්ගයේ සත්‍යය අරගෙන යනවා. විනයස්ස කියලා කියනවා නිවැරදි මාර්ගයේ හික්මවනවා. සාර්ථිස්ස කියලා කියනවා නිවැරදි මාර්ගය තුළ ඉදිරියට මෙහෙවනවා. පුහුණු කරනවා. අනුත්තරස්ස රුචිර ධම්මස්ස. අනුත්තර කියන කාරණය නම් තථාගතයන් වහන්සේට ඕන තරම් නේද දේශනා කරනවා. තථාගතයන් වහන්සේ අනුත්තර භාවයෙන් යුක්තයි නේද? ඒ නිසා තථාගතයන් වහන්සේ සර්ව ශ්‍රේෂ්ඨයි. රුචිර ධම්මස්ස නේද? පිරිසුදු ධර්මය දරාගෙන පිරිසුදු ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. නික්ඛංකස්ස පභාසකස්ස නේද? තථාගතයන් වහන්සේට නික්ඛංක කියලා කියනවා නේද? අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් මේ ධර්ම මාර්ගය තුල කිසිදු ආකාරයෙන් මෙන්න මේ කොටස මේ මම මෙහෙම දේශනා කරලා මෙහෙමයි කියලා වෙනස් කරන්න බැරි කිසිම ආකාරයේ සැකයක් නැති ස්වභාවයක් තථාගතයන් වහන්සේට තියෙනවා. නික්ඛංක පභාසකස්ස
ප්‍රභාස කියලා කියනවා ආලෝකයේ විහිදවන්නා වූ තථාගතයන් වහන්සේ. අපි ආලෝකය පරාවර්තනය කරන අයනේ. තථාගතයන් වහන්සේ ආලෝකයේ පරාවර්තන ආලෝකයේ තමන් වහන්සේගේ ආලෝකය තමන් වහන්සේම නිර්මාණය කරන් පතුරවනවා. ඒතර මේ කියන්නේ වෙන මොනවත් නෙමෙයි. මේ වගේ උතුමන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේලා වගේ නේද? කියන්නේ බුද්ධාදී තථාගතයන් වහන්සේගේ බුද්ධ ගුණයන් නිසාම අවශ්‍ය නම් උන්වහන්සේට රාත්‍රී ආලෝකමත් කළා. මේ පලාතම දවල් වුණා වගේ තියන්න පුළුවන් ආලෝකයක් විහිදවන්න පුළුවන්. එච්චරට ප්‍රබල වූ සමාධිය තථාගතයන් වහන්සේට තියෙනවා. මුළු ලෝක ධාතුවම ඕනනම් ආලෝකමත් කරලා තියන්න පුළුවන්. එතකොට ප්‍රභාසකස්ස ඒ ප්‍රභාෂර භාවයෙන් යුක්තයි තථාගතයන් වහන්සේ. මානච්චිදස්ස වීරස්ස තථාගතයන් වහන්සේ මානෙ දුරින්ම දුරු කරලා මානච්චිද දුරු කරලද සුණු විසුරු කරලද මාන්නේ සහිත ඒ වගේම අවසානයේ වීරස්ස ඒ ධර්ම මාර්ගය තුළ නිවැරදිව නේද වීර්ය වඩලා අතිශය ශ්‍රේෂ්ඨ මට්ටමේ වීර්යයෙන් යුක්ත නිසා තථාගතයන් වහන්සේට වීරස්ස කියන ඒ නිසා භගවතෝ තස්ස ශ්‍රාවකෝ හමස් මං තථාගතයන් වහන්සේ සරණ යනවා. නිසභස්ස අප්පමෙය්‍යස්ස නිසභ කියලා කියනවා ඇත්තටම සර්ව ශ්‍රේෂ්ඨ කියන දහසට සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ අප්පමෙය්‍යස්ස ගුණයෙන් ප්‍රමාණ රහිත වූ මෙච්චරයි කියලා තථාගතයන් වහන්සේගේ ගුණය දක්වන්න බෑ. ප්‍රමාණ රහිත වූ ගුණයෙන් යුක්ත වූ ගම්භීරස්ස මෝනප්පත්තස්ස ගම්භීර භාවයට පත්වෙච්ච ඒ උත්තරීතර වූ ගුණාංග හරහාම ගුණයෙන් ගම්භීර භාවයට පත් මේ ගම්භීර භාවය කියලා එකක් තියෙනවා බුද්ධ ශාසනයේ. දැන් අපි සාමාන්‍යයෙන් ගම්භීරය කියන ඔරවන් ඉන්න එකටනේ. ඒක නෙමෙයි. බුද්ධ ශාසනයේ ගුණයෙන් ගැඹුරුයි. කොච්චර දුරට යාට අතහරින්න පුළුවන්ද? කොච්චර දුරට යා ඡාගය පුරුදු කරලා තියෙනවද? කොච්චර දුරට යාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තේරෙනවද? කොච්චර දුරට යා අන් අයට මෛත්‍රී අනුකම්පාව දයාව දක්වනවද? ඒ දේවල් හරහා මනුස්සයගේ ගුණේ ගැඹුරු භාවය කියනවා. සමහරවිට බොහෝ සෙයින් ධර්මයේ ඉගෙනගෙන දැනුමක් කරහා යා පැහැදීමකට පත් වෙලා මහා බහුශ්‍රත කෙනෙක් ඉන්නවට. හැබැයි මේ බහුශ්‍රත කෙනා ගුණයෙන් ආඩ්‍ය වෙලා නැත්තම් ඒ කෙනා ගුණය වර්ධනය කළා ගුණයෙන් ගැඹුරට ගිහලා නැත්තම් එයා ගැඹුරු කෙනෙක් නෙමෙයි. එයා හිස් කෙනෙක්. එයා ලාමක කෙනෙක්. එහෙනම් ලාමක භාවයෙන් මිදෙන්න නම් ගුණයෙන් ගැඹුරු වෙන්නට ඕන. ගුණයෙන් ගැඹුරු කෙනෙකුට කියනවා අපි ගම්භීරස්ස කියලා නේද? ගම්භීරස්ස. ගුණයෙන් ගැඹුරට ගියපු. මෝනීය කියලා කියනවා. මෝනප්පත්තස්ස කියලා කියනවා. නුවණ එහෙම නැත්නම් ධර්මාබෝධයට පැමිණියා වූ නුවණට පැමිණියා වූ කේමංකරස්ස වේදස්ස. කේමංකර කියලා කියනවා නිර්භය භාවයට. වේදස්ස කියලා කියනවා ඥානය ඇති. නිර්භය වූ ඒ වගේම ඥානය ඇති. ධම්මට්ඨිසස්ස සංඋතස්ස නේද? ධර්මයේ මනාකොට පිහිටි ධම්මට්ඨිත කියලා කියන ඒශිකා සම්මයක් හිටෙවට හිටෙවා කියන. ඒ කාලේ හිතන්න අර අඩි නේද? මීටර් 10 15 විශාල ඊටත් වඩා වැඩිද මීටර් 20 30 වගේ විශාල ගල් කණු තියෙනවා සමහර තැන්වල සමහර රාජධානි වල මැද කණුවක් වගේ ගල් කණු විශාල ගල් කණු අදටත් සමහරකට පෙහෙලිකාවක් කොහොමද හැදුවේ කියලා. ඒ ඔය ගල් කණු උසට කොහොම තියෙනවා නම් ඔය වගේ තව නේද? 4 පංගුවකට වැඩි ප්‍රමාණයක් පොළොව යට තියෙනවා. භාගයක් වගේ ප්‍රමාණයක් පොළොව යට තියෙනවා. ඒක විශාල ගල් කුට්ටියක් සමහරට අපි ඒක යන්න කේතු ආකාරයෙන් විශාල වෙමින් යනවා. ඒකට තමයි වලක් කපලා අර ඒසිකා ස්තම්භය ඇතුන් ලවා තියලා වටේට හොඳට පස්තර අය කිසිම ඇත්තෙකුටවත් ගලවන්න බැහැ. එච්චර හයියට හදනවා ඒක. ඒසිකා ස්තම්භය. අන්න ඒසිකා ස්තම්භය වගේ ස්ථාවර භාවයට පත්වෙච්ච නොසෙල්ලෙන භාවයට පත්වෙච්ච ධර්මයේ තුල මනසෙන් පිහිටි එක වචනයක් එක අකුරක් තථාගතයන් වහන්සේ කියලා නෑ. මේ කොටස මම මේ වැරදුනා මේක මේ නිවැරදි කරගන්න කියලා නෑ. එච්චරට ධර්මයේ තුල පිහිටලා තමන් වහන්සේ අවබෝධ කරගෙන මේ මාර්ගය මත පිහිටලා මේ මාර්ගයේ දේශනා කළ නිසා ධම්මට්ඨිත කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සංඋතස්ස සංඋතත්තස්ස කියලා කියනවා. සංඋතත්ත කියලා කියන්නේ සංවර කරලා දෙන අදහස. මහා මනසෙන් හොඳට සංවර කරලා තියෙනවා නේද? සංවර කරපු මනසක් කයක් වචනයක් සහිතයි. සංඝාතිකස්ස මුත්තස්ස සංඝාතික කියලා කියනවා කෙලස් ප්‍රහාණය කරගෙන අදහස. කෙලස් ප්‍රහාණය කරපු ඊට පස්සේ මුත්තස්ස ඒ හින්දා කෙලසුන්ගෙන් මිදුණු කෙලස් ප්‍රහා කරපු නිසාම කෙලසුන්ගෙන් මිදුණු තථාගතයන් වහන්සේට මම වන්දනා කරනවා.
නාගස්ස පන්තසෙනස්ස නේද? නාගස්ස කියලා නාග කියලා කියනවා ශ්‍රේෂ්ඨයි කියන. මොකද වනයේ ඉන්න ප්‍රධානම ඇතා මේ සතා වශයෙන් ඒ කාලේ සැලකුවේ ඇතා ඇත්තටම. මේ සිංහයා කැලේ ඉන්න විශාල සතෙක් නෙවෙයි. සිංහයාට කැලේ රජා කියලා කොට සමහර අවස්ථාවල් වල තියෙනවා මේ හස්ති රාජයන්ට කැලේ ඉන්න රජෙක් වගේ කියලා. නාග කියන වචන කියන්නේ ප්‍රධානියා කියන අදහස. ඒතර කැලේට පාලියේ කැලේ ගොඩක් වෙලාවට නාග කියලා කියන්නේ මේ සර්පයට නෙමෙයි. ඇත්තටම මේ නාග කියන වචනේ නාග ගෝත්‍රය හරහා පස්සේ ආපු එකක්. නැත්තම් ඔය විරූපක්ක ඒරාපත වගේ තමයි ඒ කාලේ නයි පොළොන් වගේ සත්තුන්ට නම් තිබ්බේ. ඒතර මේ නාග කියන එක පස්සේ කාලෙක මේ නාග ලෝකයේ ඉන්න වැසියන් හරහා ආපු එකක්. නැත්නම් ඇත්තටම නාග කියන වචනේ තිරිසන් ලෝක එකක් නෙමෙයි. පස්සේ කාලෙක අපි තමයි ඒක එකතු කරගත්තේ ඒ විදිහට. කොහොම හරි මේ නාග කියන වචනෙන් දක්වන ප්‍රධානිය. ඒතර මේ කැලේ ප්‍රධානියෙක් වෙච්ච හස්ති රාජයෙක් හා සමාන තථාගතයන් වහන්සේට මේ බුද්ධ ශාසනයේ මහා විශාල හස්ති රාජයෙක්. ඒ නිසා තථාගතයන් වහන්සේට ඒ ගුණය දක්වනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ හරියට හස්ති රාජයෙක් මේ කැලේ රජ කරනවා වගේ තථාගතයන් වහන්සේ මේ බුද්ධ ශාසනය නේද මේ නිර්වාණ මාර්ගයේ දේශනා කරන මේ උතුම් ශාසනයේ ප්‍රධානත්වයේ ධර්මින් නේද සෙනසුන් ඇසුරු කරමින් වාසය කරනවා. ඊළඟට පන්තසේනස්ස කියලා කියනවා තථාගතයන් වහන්සේ සෙනසුන් ඇසුරු කරන නේද සෙනසුන් ඇසුරු කරමින් වාසය කරන නිසා කීන සංයෝජනස්ස කියන කියනකොට තේරෙනවනේ විනාශ කරපු සංයෝජන ඇති සියලු සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා කීන සංයෝජනස්ස මුත්තස්ස මනාසයෙන් මිදුණු සිතක් සහිතව පටිමන්තකස්ස නේද පටිමන්තක කියලා කියනවා තථාගතයන් වහන්සේට තියෙන සුවිශේෂ හැකියාවක් අපි ඒකට පතිමන්තක පඤ්ඤා කියලා කියනවා. කියන්නේ තථාගතයන් වහන්සේට පුළුවන් හරියටම යම් කරුණක් ඉදිරිපත් කළොතින් හේතු සාධක සහිතව සිව්පිලිසි ව්‍යාපත් මහරහතන් වහන්සේ නමකටත් වඩා නේද උන්වහන්සේට පුළුවන් ඒක අර්ථදමරුත ප්‍රතිබාන ක්‍රමෙන්නේ තථාගතයන් වහන්සේට අනන්ත නයින් එක විසඳලා දෙන්න පුළුවන්. ඒ අදාළ කරුණට අනන්ත නයින් පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. දෝනස්ස පන්න දජස්ස කියලා කියනවා. දෝනස්ස කියලා කියනවා තථාගතයන් වහන්සේ නේද පිරිසුදු කරා. දෝන කියලා කියනවා සෝදනවට නේද පිරිසුදු කරපු කෙලෙස් සහිත නිසා කෙලෙස් පිරිසුදු කරලා තියෙනවා. පන්න දජස්ස ඒ නිසා මොකද උනේ පන්න දජ කියලා කියනවා මාන්න නැති කරනවට සම්පූර්ණයෙන් මාන්න නැති කරපම් පන්න දජ කියලා කියනවා. වීතරාගස්ස කියලා කියන රාගය සම්පූර්ණයෙන්ම නැති කරපු ඊළඟට අවසානයේ දන්තස්ස නිප්ප පංචස්ස දන්තස්ස කියනවා මනවින් දමනය කරපු හිතක් තියෙනවා. නිප්ප පංචස්ස ප්‍රපංච රහිත වූ ප්‍රපංච නැති කරපු ඒ නිසා තථාගතයන් වහන්සේට මම වාදනා කරනවා ශ්‍රාවකයන් වහන්සේ නමක් වශයෙන් දරා ගන්නාසේකවා කියලා භගවතෝ තස්ස ශාවකෝ හමස්මි කියලා බලන්න කොච්චර සතුටකින්ද ඒ ಗುಣ කිය මම ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කිය තමයි කියන්නේ. ඉසිසත්ත මස්ස අකුහස්ස තථාගතයන් වහන්සේ සර්ව ශ්‍රේෂ්ඨ ඉසිවරයෙක්. අකුහස්ස කිසිම ආකාරයක කුහක භාවයක් නැහැ. තේ විජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස ත්‍රිවිද්‍යාව සම්පූර්ණ කරලා නේද ත්‍රිවිද්‍යාව උපදවලා බ්‍රහ්මපත්තස්ස පන්තස්ස ශ්‍රේෂ්ඨ භාවයට බ්‍රහ්ම භාවය කියලා ශ්‍රේෂ්ඨ භාවයට පත් වුණා. පන්තස්ස පත් වුණා නේද නහාතකස්ස පදකස්ස නහාතක භාවය කියලා කියනවා තථාගතයන් වහන්සේ නේද නහා කියලා කියන මේ පැම් පහසුනට නානවට කියනවා නහාත කියලා තථාගතයන් වහන්සේ මොකද නේද පිරිසුදු භාවය සෝදාහල ස්වභාවයට පත් වෙනවා. නෑවා කියන එක නෙමෙයි මේ කියන්නේ. එතකොට ඇඟේ තියෙන කුණු ඉවත් කරා වගේ අර තියෙන කුණු ටික කෙලස් කුණු සියල්ල පිරිසුදු කරලා හොදලා දාලා ඉවරයි. නහාතකස්ස පදකස්ස කියලා කියනවා තථාගතයන් වහන්සේට තිබ්බ විශේෂ හැකියාවක්. ඒ තමයි භාෂාවක ඒ කාලේ සැලකුවා භාෂාවක ඉහළම ලක්ෂණය තමයි භාෂාවක් ඉගෙනගෙන ඉහළටම ගියාම තමයි ඒ භාෂාවේ ගාථා බන්ධනය කරන්න පුළුවන්. පද බන්ධනය කරන්න පුළුවන්. ඒක අදටත් පිළිගැනීමක් වෙනවා පාලි භාෂාවේ කාටද ගාථා බන්ධනයක් කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ සුවිශේෂ හැකියාවක් කියලා. එහෙනම්
පදකස්ස තථාගතයන් වහන්සේ යම්කිසි මේ භාෂාත්මක සාහිත්‍යාත්මක පද ගැලපීමේ සමර්ථයක් නම් ඒ උතුමන් වහන්සේලා අතරේ අගතැන්පත් පදකස්ස හින්දා ශ්‍රේෂ්ඨ වූ ගාථා සහ පද සකස් කිරීමේ හැකියාව ඇති විදිත වේදස්ස විදිත වේදස්ස කියලා කියනවා පදකස්ස මේ පස්සද්දස්ස පදකස්ස පස්සද්දස්ස දෙවෙනි කාලේ පස්සද්ද කියලා කියන්නේ ප්‍රසාදයට පත් වූ සැහැල්ලුවට පත් වූ පස්සද්ද කරන සැහැල්ලුවටත් නේද පාසාදස්ස කියලාත් කියනවා. ඒතර මේ කතාවේදී තථාගතයන් වහන්සේ ප්‍රසාදනීය වශයෙන් බොහොම සැහැල්ලුවට පත් වෙච්ච උතුමන් වහන්සේ නමක්. ඊළඟට විදිත වේදස්ස කියන්නේ නිවැරදිව දක්නා දන්නා නුවණින් සහිතව වාසය කරනවා. විදිත වේදස්ස. පුරින්ද දස්ස. මේ පුරින්දද කියන වචනේ ගොඩක් තැන්වල අපිට අහන්න ලැබෙනවා පුරින්දද කියන වචනේ නේද? පුරින්දද කියලා කියන්නේ සියල්ලට පෙර කියන අදහස. පුරින්ද දස්ස සක්කස්ස නේද? සියල්ලටම පෙර හැකි කියන අදහස. හැකි කියලා කියන්නේ මොකද්ද? දානයේද සීලයේද භාවනාවද සියල්ලටම පෙර එක කරලා සම්පූර්ණ කරා. පුරින්දද්ද. භගවතෝ තස්ස ශාවකෝ හමස්මේ සාර්ථක වූ උතුමන් වහන්සේ සියල්ලටම පෙර දන් දීලා සිල් රැකලා සාර්ථක වුණ තථාගතයන් වහන්සේට මම වන්දනා කරමි. මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් දරා ගන්නාසේක්වා. අරියස්ස භාවිතත්තස්ස ආර්ය වූ භාවයට පත්තුණු ආර්ය භූමියට පත්තුණු භාවිතත්තස්ස මනාසෙයින් වඩනාලද සිත් ඇති පත්තිපත්තස්ස නේද යම් තැනකට පැමිණිය යුතුද එතෙන්ට පැමිණි ව්‍යාකරණස්ස යම් ව්‍යාකරණයක් තම් විස්තරයක් ව්‍යාකරණයක් දැක්මක් වේද ඒ විස්තරේ ව්‍යාකරණය මනවින් දැක්ක සතිමතෝ විපස්සිස්ස මනවින් සිහියෙන් යුක්තව මනවින් විදර්ශනා කළ අනභීතස් අනබිනන්තස්ස නෝ අපනතස්ස නේද යම් කිසි කෙනෙක් නේද අර්ථ ප්‍රකාශ කරන්නා වූ සිහිය සතිමතෝ කියලා සිහිය ඇති විපස්සනා කියලා කියන විපස්සනා සිහියෙන් යුක්තව විශේෂයෙන් දන්නා වූ නුවණින් යුක්තව අනබිතස්ස කියලා කියනවා නේද මේ කෙලස් ධර්මයන් සම්පූර්ණයෙන් මුලින් උපුටා දැම්මා රහසින්වත් පව් නොකරන මට්ටමට මේක කිසිම නිකමටවත් වැරදිලාවත් මේ වගේ අකුසලයක් අන් කෙනෙක් නොදැනගනිත්වා කියලා කරන මට්ටමටවත් කිසිම අවස්ථාවක කරන්නේ නැති නෝ අපනතස්ස නේද නෝ අපනතස්ස කියලා කියනවා දුෂ්ට භාව අපන කියලා කියන දුෂ්ට භාවයට දුෂ්ට භාවේ නැති නේද අනේජස්ස වසීපත්තස්ස නේද අනේජ කියලා කියනවා තණ්හාව නැති කරනවට තණ්හා ප්‍රහාණය කරපු වසිප්පත්තස්ස කියලා කියනවා මේ ගුණය තුල නිවන තුල වසඟ භාවයට පැමිණිය තථාගතයන් වහන්සේ භගවතෝ තස්ස ශාවකෝ හමස්මි මම මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක්මි සමුග්ගතස්ස ජහයිස්ස සමුග්ග කියලා කියනවා නිවැරදි මාර්ගය ගමන් කරන නිසා සානිත්‍යව යොමු කරන නිසා ජහයිස්ස කියනවා සියලු ධ්‍යානයන් තථාගතයන් වහන්සේ මේ ලෝකේ යම් ධ්‍යානයක් මාර්ගඵලයක් තිබ්බද ඒ සියල්ල අවබෝධ කරගෙන ඉන්නේ එහාට කිසි කෙනෙක් කිසි දෙයක් නැහැ තව හොයාගන්න ධ්‍යාන මාර්ගඵල විදර්ශනා යන මොනවත් නැහැ සියල්ල අවසන්නේ අනුග තන්තරස්ස සුද්දස්ස තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම කෙලෙසුන් විසින් නේද මිදිලා කිසිදු ආකාරයක කෙලෙසයක් නැවත හට නොගන්නා විදිහේ සිතක් සහිතව වාසය කරන සුද්දස්ස පිරිසුදු භාවයට පත්තුණු අසිතස්ස හිතස්ස අසිත කියලා කියනවා බැඳෙන්නේ නැහැ කියන අදහස නේද අසිත කියලා කියනවා පිරිසුදුයි බැඳෙන්නේ නොබැඳුණු අදහස හිතස්ස කියලා කියනවා බොහෝ සෙයින් නේද හිතයිශී භාවයට යුක්ත පවිවිත්තස්ස අග්ගපත්තස්ස පවිවිත්ත කියලා කියනවා විවේකී ඇලී ගලී වාසය කරන්නා වූ අග්ගපත්තස්ස අග්‍ර භාවයට පත් වුණා වූ තින්නස්ස තාරයන්තස්ස තින්න කියලා කියනවා
මේ තීර්ථය ගැන අදහසින් නේද සසරට මේ තීර්ථයෙන් සසරෙන් එතර කරන්නා වූ එතර වුණා වූ භගවතෝ තස්ස ශාවකෝ හමස් මේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඊළඟට සන්තස්ස භූරි පඤ්ඤස්ස සාන්ත වූ අතිශය සාන්ත වූ භූරි පඤ්ඤස්ස මේක අදහස් දෙකක් කතා කරනවා මහා පොළොව කම්පා වෙන මට්ටමේ ප්‍රඥාවක් ඇති එහෙම නැත්නම් මහා පොළොව හා සමාන විශාල දරා ගැනීමක් සහ නුවණක් ඇති මහා පඤ්ඤස්ස ලෝකේ ශ්‍රේෂ්ඨතම ප්‍රඥාව ඇති වීතලෝභස්ස සම්පූර්ණ ප්‍රහාණය කරපු ලෝභය ඇති තථාගතස්ස සුගතස්ස තථාගත භාවයට පත්තුණු සුගත භාවයට පත්තුණු කියන්නේ මනවින් තමන්ගේ මාර්ගය සම්පූර්ණ කරපු අපපටි පුද්ගලස්ස අසමස්ස අපපටි පුද්ගල කියලා කියනවා තථාගතයන් වහන්සේ හා සමාන පුද්ගලෙක් නෑ අසමයි අසම සම කියලා කියන්නේ සියලු මිනිස්සුන්ට සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට ආදී සියලු කෙනෙකුට අසමයි බුදු කෙනෙක් සම වෙන්නේ තවත් බුදු කෙනෙකුට ඉස්සරයි විසරදස්ස නිපුනස්ස විසරද භාවයට පත්තුණු නිපුනස්ස නිපුන භාවයට පත්තුණු උතුමන් වහන්සේ නමක් ඒ නිසා භගවතෝ තස්ස ශාවකෝ හමස්මි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වශයෙන් මා දරා ගන්නාසේක්වා තණ්හච්චිදස්ස බුද්දස්ස තණ්හාව සම්පූර්ණයෙන්ම සුණු විසුණු කරලා දාලා බුද්දස්ස බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරා කියන අදහස. ඒතර ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා වීත ධූමස්ස අනුපලිත්තස්ස නේද? වීත ධූම කියලා කියනවා කෙලෙස් තුම් සම්පූර්ණයෙන්ම සය කළා පැහැ කළා කියන අදහස. අනුපලිත්තස්ස කියන්නේ තණ්හා දිට්ඨි මාන ආදී තැවරීම් නේද? වලින් සම්පූර්ණ නිදහස් වෙච්ච ආහුනේයස්ස යක්කස්ස ආහුනේය කියලා කියනවා මේ ලෝකයේ යම් පූජාවක් පිළිගැනීමට සුදුසු තුමන් වහන්සේ නමක් වේද තථාගතයන් වහන්සේ හා සමානව පූජාවක් පිළිගැනීම සඳහා සුදුසු තවත් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත්ම නැහැ. ඊළඟට යක්කස්ස කියලා කියන ප්‍රබලය කියන එක මහා ආනුභාවයෙන් යුක්තයි කියන අදහස. නේද? මහා ආනුභාවයෙන් යුක්ත ප්‍රබල කියන එකට පාලි භාෂාව යක්ක කියන වචනේ භාවිත කරනවා. උත්තම පුද්ගලස්ස අතුලස්ස ශ්‍රේෂ්ඨ නේද මේ ලෝකේ ඉන්න උතුම්ම පුද්ගලයා. අතුල කියලා කියනවා අසමයි සම කරන තුලණය වෙනවා කියලා කියන්නේ සම වෙනවා කියන එකනේ. තරාදයක් දෙපැත්ත අතුලස්ස කියලා කියනවා සම නැහැ විෂමයි නේද? ඒතර තථාගතයන් වහන්සේට සම වූ මට්ටමේ තියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ නේද? සියල්ලට වඩා තථාගතයන් අසමයි තථාගතයන් වහන්සේ. මහතෝ සග්ග පත්තස් මහතෝ කියලා කියන තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ වූ මහත් වූ නුවණින් ප්‍රඥාවෙන් යසසින් අග පැමිණියා වූ එනිසා යසග්ග පත්තස් ඒ මහත් භාවය නිසාම යසසින් කීර්තියෙන් මිනිසුන්ගේද දෙවියන්ගේද බමුණුන්ගේද මරුන්ගේද අපාය සත්තුන්ගේ පවා කීර්තියට ප්‍රසාදයට පත්වෙච්ච තථාගතයන් වහන්සේ සග්ග යසග්ග පත්තස් නේද යසසට පත්වනු ඒ තථාගතයන් වහන්සේට මා වන්දනා කරමි කියලා ගාථා 10කින් බුදුගුණ 100කින් මේ ධර්ම දේශනා මේ අවසානයේ ගාථා ඒ වෙලාවේ ගාථා බෙදලා මේ කියන්නේ ඊළඟට ඒ විදිහට තථාගතයන් වහන්සේ නේද වන්දනා කරලා ගරු කරලා බුද්ධ ශාසනයේ නේද අග්‍රමූ දායකෙක් බවට පත් වෙලා මොකද උනේ එතනින් පිට වෙලා ගියා ඒ විතරක් නෙමෙයි මේ සූත්‍රයේම දින අන්තිමයට ගිහිල්ලා නිගණ්ඨනාත පුත්‍ර මේක කියනවා නේද නැග් කිව්වහම මොකද උනේ මේකේ මේ සූත්‍රෙම අටුවාවෙන සූත්‍රෙම තියෙනවා මොකද උනේ නිගණ්ඨනාත පුත්‍රස භගවතෝ සක්කරං අසහමානස්ස තත්තේව උන්හං ලෝහිතං මොකතෝ උග්ගච්ඡීති නිගණ්ඨනාත පුත්‍ර දැනගත්තා මෙච්චර පැහැදීමක් උපාලි ගෘහපුත්තුමා වෙලා දැන් මේ නිගණ්ඨාගම අතහැරලා බෞද්ධයෙක් වෙලා මේ තාම නිගණ්ඨයෙන් දන් පෙන් දෙනවා මොකද උනේ ඒ ඇතිවෙච්ච කම්පනයත් එක්ක කියනවා නිගණ්ඨනාත පුත්‍රගේ කටින් නේද ලේ පිට වෙලා ඒකෙම නිගණ්ඨනාත පුත්‍ර පස්කාලන මරණයටත් පත් වෙනවා. ඒතර නේද කොච්චර වෛරකින් ඉන්න ඇද්ද කියලා පේනවා නේද? උපාලි ගෘහපුත්තුමා මොකද උනේ මේ ਸਰව ශ්‍රේෂ්ඨ වූ ගුණාංගයන් හොඳින් හිතේ දරාගෙන හොඳින් භාර්ගය බඩලා අසෝවාන් භාවයට පත් වෙලා බුද්ධ ශාසනයට විශාල සේවයක් කරපු පාසක මහත්මයෙක් බවට පත් වුණා. ඒ නිසා
මේ උපාලි සූත්‍රය අපි කතා කළේ උපාලි ගෘහපතිතුමා තථාගතයන් වහන්සේ හඳුනාගත්ත ඒ ලස්සන ගාථා පන්ති 10 විතරයි. අපි මේ සූත්‍රයේ සාකච්ඡා කරේ නෑ. ඒ සූත්‍රයේ ගොඩාක් ලොකු විස්තරයක් තියෙන නිසා අපි පින්වතුන්ට කියනවා ඒක මේ සූත්‍රය කියවලා බලලා අධ්‍යයනය කරලා ඒ සූත්‍රයේ ඒ ලක්ෂණ ටික කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ විග්‍රහය අධ්‍යයනය කරන්න. දැන් අපි අද දවසේ මේ වෙසක් පොන් පොහෝ දිනේ සිද්ධ කරන්නට යෙදුනේ මේ උතුම් වූ ගුණාංගයන් තථාගතයන් වහන්සේගේ ගුණ 100ක් අපි ඊටාම කෙටි කාලයකින් සාකච්ඡා කළා දේශනා කරන්නට යෙදුණා. එසේ තථාගතයන් වහන්සේගේ ගුණාංගයන් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ඒවා අධ්‍යයනය කිරීමෙන් ලද්දා වූ සියලු ආකාරයේ කුසලයන් සියලු දෙනාටම එකලෙසින් හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා. අමා මහ නිවන් සුවේම සැනසීම සඳහා මේ සියලු පින් එකසේ හේතු වාසනාම කරගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ittavataචාම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataචාම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataචාම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු. දැන් මෙයාට ප්‍රශ්න අහන්න අවශ්‍ය නම් මේ වෙලාවේ ප්‍රශ්න සඳහා කාලය උදා වෙනවා.